නිලධාරියා බිම වැටෙන තිබුණු ටොෆිය ඇහින්දී. ඊට පසු ඔහු එය සෙබලකුගේ කටට එබුවෙයි. සෙබලාට ලැජ්ජාවක් හිතුණත් කටා කරන්නට බිය වී. මන්ද ඔහු රටින් පැන යාමට සැලසුම් කරමින් සිටි බැවින් රෑබෝ වී සෙවමු නිදා සිටියේදී ඔහු වාතාශ්‍ර කවාටයකින් කඳවුරෙන් එළියට ලිස්සාඩි. ඉන්පසු ඔහු කලින් හාරන ලද උමගකට රිංගා නිහඬවම වැටපන්නා. අවසානයේ බෝම්බ ක්ෂේත්‍රයට ළඟා වී. ඉන්පසු ඔහු කැබල්ලක් භාවිත කරමින් සෑමම බෝම්බයක්ම ඇති ස්ථානයේ සලකුණු කර ඒවායින් බේරීමට සිතියමක් ඇන්දි. සීමාව දෙස බලද්දී ඔහුගේ දැස් බලාපොරොත්තුවෙන් පිරී තිබුණේ. නමුත් පසුව බෝම්බයක් පිපිරී ගිය. ඒ වල්ලූරෙකු බව හෙළවී තමන්ව අහුවෙයි කියා බියහූ සෙබල වහාම ආපසු කඳවුරට පැමිණි. ඊළඟ දවසේ සෙබල හමුදා කමිෂමේ කාර්යාලයට ගියේ. සුදුසු මොහොත බලා ඔහු ලාච්චුවකින් අවසර පත්‍රයක් ගත්තා. ඉන්පසු ඔහු ඉක්මනින්ම තමන්ගේ ඡායාරූපිය කපා එහි අලවගත්. ඔහු නිල මුද්‍රාව අවසර පත්‍රය මත පිරිමැදීමට උත්සාහ කළේ. නමුත් කොතරම් තදින් තද කළත් සලකුණක් තැබීමට නොහැකි වී. ඒ නිසා ඔහු නිහඬවම තමාගේ ඉහළ නිලධාරියාගේ කාර්යාලයට රිංගුවේ. ඔහු පෑනක් භාවිත කර පූට්ටු කර තිබුණු ලාච්චුව අරගෙන සාර්ථකව අවසර පත්‍රයට මුද්‍රාව තැබුවේ. ඔහුට එතනින් පිට වී යාමට ඉවසිල්ලක් නැති වී හදිසියෙම ඔහු නතර වී. ඔහු ආපසු හැරලා බලද්දී මුරගරුවන් දෙදෙනෙක් තමා දෙස නොපෙනෙන ලෙස බලා සිටිනු දුටි. සෙබල තමන් නිලධාරියෙකු ලෙස රඟවෙමින් හදිසි පරීක්ෂණයක් කිරීමට පැමිණි බව පැවසුවේ. මුරගරුවන්ට කිසිම සැකයක් හිතුනේ නැහැ. සෙබල මුරගරුවන්ගෙන් දුරදර්ශනයක් ඉල්ලාගත්. ප්‍රධාන දොරටුව එකම පිටවීම ලෙස කඳවුරේ සියලු පැති දැඩිව ආරක්ෂා කර ඇති බව ඔහු නිරීක්ෂණය කරේ. ඉන්පසු ඔහු රථගාලට ගියේ එකින් එක වාහන පරීක්ෂා කළේ. එක් කාර් එකේ යතුර තවමත් පණගන්වන ස්ථානයේ තිබෙන බව ඔහු දුටි. ඔහු රියදාරයෙකු ලෙස රඟවෙමින් උත්සව ශාලාවට ගිය තදින් මත්පැන් පානය කර සිටි නිලධාරියෙකුට කාර් එකට නැගීමට උපකාර කළේ. කාර් එක දොරටුවට ආසන්න වන විට ඔහුගේ හදවත දැඩි බීන් හා කුතුහලයෙන් ගැහෙනට වනි. හදිසියෙන් ඔහුගේ කරපිට අතක් තැබිලා. වාසනාවන්ත වසට නිලධාරියට තිබුණේ තඩ පිපාසයක් පමණයි. ඔහුට වතුර බීමට අවශ්‍ය වී. රථයේ ඇතුළේ සිටි නිලධාරියා දුටු මුරගරුවා වහාම ඔවුන්ට යාමට ඉඩ දුන්. සෙබල සාර්ථකව කඳවුරෙන් බේරී ගියේ. නිලධාරියාට සිහි එන විට ඔහු තමා කුඹුරේ නිදා සිටිනු දුටි. සෙබල තමන්ගේ ජයග්‍රහණී පැන යාමේ සතුට විඳින්දී කාර් එක හදිසියෙම නතර විය. කාර් එකේ තෙල් ඉවර වී තිබුණා. මේ අසලින් ගිය හමුදා කණ්ඩායමක අවධානයට ලැබුණා. සෙබල ව්‍යාජ අවසර පත්‍රයක් පෙන්වා දැනට බේරීමට සමත්. ඉන්පසු ඔහු තමන් රහස් මෙහෙයුමක සිටින බව පැවසුවා. තම සගල්ලාව ලදා තමන් කැඳවාගෙන යාමට උත්සාහ කළේය. නිලධාරියෙකුට යම් වැරද්දක් ඇති බව දැනි වහාම මූලස්ථානයේ අමත විය. සෙබල වහාම දුරකථනය උදුරාගත්. ඉන්පසු ඔහු නිලධාරියාගේ අතින් තුවක්කුව උදුරාගත්තීය. නිමේතයකින් කාර් එක ඇතුලේ දැඩි පොරබැදක් ඇති විය. කාර් එක පලනයෙන් තොර වී පාරේ සලකුණු පුරවකට හැපී පෙරළී ගියේ. ළඟදීම ලුහුබඳින්නන් විශාල පිරිසක් පැමිණ සෙබලාවට ගත්හ. සෙබලා තමාට වෙඩි වැදුනාක් මෙන් රැඟපෑමින් බිම ඇද වැටුනි. එවිට පමණක් ලුහුබඳින්නන් වෙඩි තැබීම නතර කර පිටව ගියහ. සෙබලා අවස්ථාවෙන් ප්‍රයෝජනගෙන හැකි ඉක්මනින් ඉදිරියට දිව ගියේ. නිලධාරියෙකු සෙබලා දැක වහාම ලුහුබැඳීමට නියෝග කළේ. වෙනත් මාර්ගයක් නොමැති වූ බැවින් සෙබලා ගඟට පැන්න අතර අවසානයේ ලුහුබඳින්නන්ගෙන් බේරුණි. ඔහු ගඟෙන් ගොඩගසා දිවි ගලවාගත්. ඔහු මුළු ශක්තියම යොදවා රැයේ සිට දහවල වනතෙක් දිව ගියේ. අවසානයේ ඔහු දේශ සීමාවට ළඟා විය. ඔහු දුරකථනයේ ගෙන තමා කවුදයි හඳුන්වා දුන්. කෙසේ වෙතත් නිලධාරියා එතනට පැමිණියේ. සෙබලා දිව යාමට උත්සාහ කළත් නිලධාරියා ඔහුට වෙඩි තැබුවේය. නමුත් සෙබලා දැඩි වේදනාව දරාගෙන ඉදිරියට දිව ගියේය. මන්ද එය දේශ සීමා රේඛාව පහු කළහොත් පමණක් ඔහු ජීවත් වන බැවිනි. ඉන්පසු නිලධාරියා නැවතත් ඔහුට වෙඩි තැබුවේය. සෙබලා නොයිවසිල්ලෙන් දේශ සීමා රේඛාව ඇල්ලීමට අත දික් කළේය. ඔහු දේශ සීමා රේඛාව ඇල්ලූ විට පමණක් ඔහුට සහනයක් දැනුනි. ඒ මොහොතේ දේශ සීමා සෙබළුන් කිහිප දෙනෙකු තුවක්කු දරාගෙන පැමිණියහ. නිලධාරියා නිහඬව සෙබලා දෙස බලා අවසානයේ පිටව ගියේ.